This is the practical English educational service. Gurukul PTA YouTube channel. Today lesson is the active voice, the sixth one, past continuous tense. අතීත කාලයේ යම් දෙයක් සිදුවෙමින් පැවති බව ප්‍රකාශ කිරීමේ කතෘකාරකීය ව්‍යාකරණයයි මේ දුවා පුතාලට මා අද උගන්වන්නේ. මේ ෆෝමැට් එක සබ්ජෙක්ට් උත්තය ඊළඟට උත්තේ ඒකවචන නම් වර්ස් දානවා, වර්ස් යන උපක්‍රියාපදය, උත්තේ බහුවචන නම් වර් දානවා, ක්‍රියාපදය ing ෆෝන් එකෙන් තබනවා. First one, the police were watching him. පොලිසිය ඔහුව රැකවරණයේ තබාගෙන සිටියෝය. පොලිසිය ඔහුව රැකවරණයේ තබාගෙන සිටියෝය. The second one, she was selling vegetables at the fair. ඇය එළවලු විකුණමින් සිටියාය පොලේ. She was selling at the fair vegetables at the fair. ඇය පොලේ එළවලු විකුණමින් සිටියාය. At the fair. කුඩා ස්ථානයට at කියන නිපාත පදයේ යොදන නිසා තමයි මෙතෙන්ට මා at එදී. Her aunt was helping her. Her aunt ඇගේ නැන්දනිය ඇයට උදව් කරමින් සිටියාය. They were polishing the doors. ඒගොල්ලෝ දොරවල් ආලේප කරමින් සිටියාය. Polishing the doors. අතීත කාලයේ සිදුවෙමින් පැවති ක්‍රියාවන් පිළිබඳවයි මේ ව්‍යාකරණය හොබවන්නේ. An old lady was driving the car. වයසක කාන්තාව කාර්ය පදවමින් සිටියාය. They were chatting at the gate. ඒගොල්ලෝ ඕපාදූප දොඩමින් ගේට්ටුව ළඟ සිටියෝය. මෙන්න මේ ආදී වශයෙන් තමයි past continuous tense කතෘකාරකීය ව්‍යාකරණය හොබවන්නේ. You better improve your active voice. This the grammar. Please subscribe my channel. See you next day.